හෙලාලෝනේ කොහොමද? මම අද ඔයාලට වීඩියෝ එකකින් අරන් ආවේ ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඔයාලා සාමාන්‍යයෙන් හොඳට බයික් එකක් ගිහිල්ලා ගන්න යනවා කිසිම දෙයක් දන්නේ නැතුව. ඇත්තටම මේ වීඩියෝ එක ඔයාලට අද බලලා ගියොත් ඔයාලට කිසිම බයක් නැතුව බයික් එකක් ගිහින් බලලා අරන් එන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. අද මම කියලා දෙන්න හදන්නේ බයික් එකේ බලන්න ඕන අත්‍යවශ්‍යම දේවල් ගැන තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරන් ආවේ. බයික් එකක් ගන්න යනකොට මේ පාර්ට් එක බලන්න මේ පාර්ට් එක බලන්න කියලා මම දැන් අද මම ඔයාලට කියලා දෙනවා. ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් පර්සනලි මැසේජ් දාලා අහලා තියෙනවා කොහොමද අයියෝ බයික් එකක් බලන්න ඔයාලට එන්න පුළුවන්ද? ඇත්තටම මට බයික්ස් බලන්න එන්න විදියක් නැහැ. ඇත්තටම මමත් ගොඩක් බිසි. ඒ නිසා මට බයික් බලන්න එන්න විදියක් නැහැ. මම මේ වීඩියෝස් වලින් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද බයික් එකක් බලන්න කියන එක තමයි මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මෙහෙම යාළුවනේ මුලින්ම ඔයාලා බයිසිකලයක් බලන්න ගියපුවාම ඔයා බයික් එකේ කන්ඩිෂන් එක හොඳට බලන්න. මොකද බයික් එකේ වටේ වට දෙක තුනක් කරගිලා ඔයාලට හොඳට ඔයාලා බලන්න බයික් එක කොහොමද මොන තත්ත්වෙද කන්ඩිෂන් එක තියෙන්නේ කියන එක. මොකද අපිට බලා ගන්න පුළුවන්නේ මොන කන්ඩිෂන් එකේ තියෙන්නේ උඩින් පල්ලෙන් බලා ගන්න මුලින්ම බයිසිකලේ මොනවද ඔරිජිනල් කෑලි මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාලා වටයක් කරගිලා ඔයාලට පුළුවන් කන්ඩිෂන් එක බලා ගන්න. ඊට පස්සේ කන්ඩිෂන් එක බලලා ඔයාලා බලන්න මුලින්ම බයික් එකේ ටයර් දෙක. මොකද ටයර් දෙක තමා සාමාන්‍යයෙන් ලොකු ගාණක් යනවා ටයර් දෙක ඔයාලට සාමාන්‍යයෙන් ටයර් දෙක ගෙවිච්ච ටයර් දෙකක් තිබුණොත් ඔයාලට ලොකු ගාණක් යනවා ගෙනල්ලා ඔයාලට ටයර් දෙක දාන්න ගියොත් සාමාන්‍යයෙන් 60-70000ක් වගේ යනවා ටයර් දෙකක් දාගන්න ඔයාලට අලුතෙන්. ඒ හින්දා ඔයා අනිවාර්යෙන්ම ටයර් දෙක බලන්න මුලින්ම බයික් එකේ. ඊට පස්සේ ඔයාලා බයික් එකේ කන්ඩිෂන් එක බලලා පේන් කන්ඩිෂන් එක ඔයාලට පේනවනේ. පේන් කන්ඩිෂන් එක බලලා ඊට පස්සේ බලන්න සයිඩ් මිරර් දෙක ඔරිජිනල්ද තියෙන්නේ කියලා බලන්න. මොකද සයිඩ් මිරර් දෙක ඔරිජිනල් නැත්තම් ලෝකල් දෙකක් දාලා දෙනවනේ ලොකු ගාණක් වෙන්නේ නැහැ ලෝකල් දෙකක්. සාමාන්‍යයෙන් ඔරිජිනල් දෙකක් නම් රුපියල් 15000 20000 වගේ අතර වෙනවා ඔරිජිනල් සයිඩ් මිරර් දෙකක් නම්. ඒ හින්දා ඔයා පොඩ්ඩක් සැලකිලිමත් වන්න. ඔරිජිනල් සයිඩ් මිරර් දෙකක් තියෙනවා නම් ඔයාට වටිනවා ඉතින්. ඊට පස්සේ ඔයාලා සීට් එක බලන්න. මොකද සීට් එකේ ඉරිල්ලාරේ මේ තියෙනවා නම් ඒකට වතුර උරනවා. ඒ නිසා අනිවාර්යෙන් සීට් එකත් බලන්න. හරි. අපි යමු මුලින්ම බයික් එකේ හෙඩ්ලයිට් එකට. අපි මුලින්ම හෙඩ්ලයිට් එකේ ඉඳන් පටන් ගමු. මුලින්ම ඔයගොල්ලෝ බලනකොට හෙඩ්ලයිට් එක හොඳට චෙක් කරලා බලන්න. මොකද හෙඩ්ලයිට් එක පැලිලා රෙහිමේ තියෙනවා. පෙලක් තැන්වල දාර තැලිලා තියෙනවා ඇක්සිඩන්ට් වෙලා. ඒ නිසා ඒ ටික බලලා අනිවාර්යෙන් ඔතන ඔරිජිනල් ස්ටැන්ලි කියලා ගහලා තියෙනවද කියලා අනිවාර්යෙන් බලන්න. දැන් මේ හෙඩ්ලයිට් එකනේ HSE 140 50ට විතරයි. HSE 130න් පල්ලෙහාට නේ ස්ටැන්ලි කියලා ගහලා තියෙන්නේ ඔන්න ඔය සයිඩ් එකේ. ඒ නිසා ඒකත් චෙක් කරලා බලන්න. පැහැදිලිව තියෙනවද කියලා බලලා ඊළඟට අපි සිග්නල් ලයිට් එකට යමු. සිග්නල් ලයිට් එකක් සාමාන්‍ය බලනකොට ඔතන ඔය උඩ මං අල්ලන තැන එතන කෝඩ් එකක් එක්ක ස්ටැන්ලි කියලා ගහලා තියෙනවා. ඔය අනිවාර්යෙන් මේක බලන්න. මොකද ලෝකල් ඒවා ස්ටැන්ලි කියලා ගහලා ඉන්නේ නැහැ. ඒ හින්දා ඔරිජිනල් එක කොහොමත් ලෝකල් එක හොයන්න පුළුවන්. ලෝකල් එක පොඩ්ඩක් හීනී දිගයි. ඔරිජිනල් එක ඒ වගේ හීනී දිග නැහැ. ඔය ස්ටැන්ලි කියලා ගහලා තියෙනවා. මොකද එක සිග්නල් ලයිට් එකක් 7000ක් වගේ මිලක් වෙනවා. ඒකට හතරම 28000ක් වගේ වෙනවා. ඔයාලට පිටින් ගන්න ගියොත් ලෝකල් සිග්නල් ලයිට් තිබුණොත්. හරි අපි ඊළඟට බලමු පෝග් බට දෙක කොහොමද. මොකද අනිවාර්යෙන් පෝග් බට දෙක අනිවාර්යෙන්ම බැලිය යුතුයි. මොකද පෝග් බට දෙක සවුත් වෙලා නම් ඔයාලා කොච්චර සීල් ගැහුවත් වැඩක් නැහැ. මොකද ඔය පෝග් බටේ මම ඔය පෙන්නන තැන අනිවාර්යෙන්ම හොඳ කන්ඩිෂන් එකේ තියෙන්න ඕනේ. කිසිම කඩතොලුවක් නැතුව පෙලක් වෙලාවට ඉදිකට තුඩවල් වගේ ඩොට් ඩොට් තියෙනවා මලකඩ. ඒවා තියෙනවා නම් කොච්චර සීල් ගැහුවත් අල්ලන්නේ නැහැ. ඒ හින්දා අනිවාර්යෙන්ම චෙක් කළාම බලන්න ඕන දෙයක් තමයි පෝග් බට දෙක. දෙපැත්තෙම හොඳට බලන්න. හොඳටම වටේ අත ගාලා කරලා බලන්න. ඒ හින්දා අනිවාර්යෙන්ම මේ ඔයාලා චෙක් කළාම බලන්න ඕන දෙයක් තමයි පෝග් බටේ මලකඩ ඩොට් ඇවිල්ලා තියෙනවද කියලා. පෙලක් ඒවා හීරිලත් තියෙනවා. අපි ඊළඟට බලමු ඉස්සරහ ඩිස් එක. ඒ වගේම තමයි පිටිපස්සේ ඩිස් එකත් බලන්නේ. අපි මුලින්ම බලන්න ඕනේ අන්නේ ඔය මම අල්ලන විදිහට අත ගාලා බලන්න ගැටි දිහා අහුවෙනවද කියලා. ගොඩක් වෙලාවට කැපිලා තියෙනවා නම් ඔහොම අන්න එහෙම අත ගන්නකොට මාර විදිහට මේ අපිට අතට අහුවෙනවා ගැටි වගේ උඩ අතට අත ගන්නකොට අහුවෙනවා. ඒ නිසා ඒක ඉස්සරහ පිටිපස්සේ මේ විදිහටම චෙක් කරලා බලන්න. කැපිලා නැත්නම් කිසිම අවුලක් නැතුව අත ගාදි අහුවෙනවා. සාමාන්‍ය විදිහට කැපිලා තිබුණාට ප්‍රශ්නයක් නැහැ. ගොඩක් වගේ කැපිලා තියෙනවා නම් ඔයා ඒකත් බලලා ගන්න.
අපි ඊළඟට යමු රේඩියේටර් එක බලන්න. ඇත්තම රේඩියේටර් එකේ හොඳ කන්ඩිෂන් එකක් තියෙනවද කියලා මුලින්ම බලන්න. ඒ වගේම අන්නේ දෙපැත්තේ කොන් දෙපැත්තේ බලන්න ලීක් තියෙනවද කියලා අත ගාලා නැත්තම් බිම බලන්න ඒ බයික් එක නවත්තලා තියෙන බිම තියෙනවද කියලා. රේඩියේටරේ ලීක් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් බිම වැටිලා තියෙනවා කූලන්ට්. ඒ නිසා අනිවාර්යෙන්ම චෙක් කරලා බලන්න කූලන්ට් වැක්කිරෙනවද කියලා අනිවාර්යෙන් රේඩියේටරේ බලන්න. ඒ වගේම ඔය ඇතුලේ තියෙන දාර වගේ ඒවා ඇද වෙලාද කියන එක අනිවාර්යෙන් චෙක් කරලා බලන්න. මොකද මගේ එකේ නම් එකක්වත් ඇද වෙලා නැහැ. ඒ නිසා හොඳම කන්ඩිෂන් එකේ මගේ බයික් එකේ තියෙනවා. ඒ නිසා ඔයගොල්ලොත් ගන්න යන බයිසිකලේ හොඳම කන්ඩිෂන් එකේ තියෙනවද කියලා බලන්න. මොකද ඔයගොල්ලෝ ලොකු ගාණක් වියදම් කරලා ගන්න යනවා නම් අනිවාර්යෙන්ම ඒක බලන්න. ඒ වගේම රේඩියේටර් සෙන්සර් එක ඔරිජිනල් එකේ එන්නේ සෙල්සියස් අංශක 100න් ඔන් කියන එක තමයි එන්නේ. දැන් ඔයාලට මම පෙන්නන්නම්. ඔය තියෙන්නේ ඔය මේක 100න් ඔන් කියන එක තමයි තියෙන්න ඕන ඔරිජිනල් එකේ. ලෝකල් එකේ 80 තමයි තියෙන්නේ ගොඩක් වෙලාවට. ඒ නිසා ඔයා අනිවාර්යෙන් ඒකත් බලලා ගන්න. ඊළඟට මීටරේ පැත්තට යමු. අනිවාර්යෙන්ම මීටර් එකේ චෙක් කරන්න ඔයා ස්පීඩ් එකේ පැත්ත වැඩ කරනවද කියලා බලන්න පදින වෙලාවට. ඒ වගේම RPM එක පැත්ත වැඩ කරනවද කියලා බලන්න. පෙට්‍රල් මීටරේ වැඩ කරනවද කියලා බලන්න. ඒ හින්දා ඒ ටික බලලා ඊට පස්සේ කිලෝමීටර් ගාන හරියටම වැඩ කරනවද කියලා අනිවාර්යෙන්ම චෙක් කරලා බලන්න පදින වෙලාවට. ඊට පස්සේ ඒකෙන් ඔයාලා තවත් මගින් කට්ටියක් අහලා තිබුණා ඔරිජිනල් මීටරේ කොහොමද හොයන්නේ කියලා. ඔරිජිනල් මීටරේ හොයන්නේ ඔය කේබල් එක ඔරිජිනල් එක ඔය අතට තමයි ඔය විදිහට තමයි එන්නේ. ලෝකල් එකේ කෙලින්ම ඇවිල්ලා හෙඩ්ලයිට් එකට වදිනවා. කෙලින් ඇවිල්ලා හෙඩ්ලයිට් එකට වදිනවා. මම ඔය පෙන්නනවා වගේ හෙඩ්ලයිට් එකට වදිනවා කේබල් එක. වැදෙන නොවැදින ගානට කෙලින් අතර තමයි එන්නේ ලෝකල් එකේ. ඔරිජිනල් එකේ තමයි ඔය සයිඩ් එකට ගානට එන්නේ. ඒකෙන් තමයි ගොඩක් වෙලාවට හොයන්න පුළුවන්. ලෝකල් එක ඉතින් කොහොමත් මට නම් දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන්. මම කියන්නේ ඔය දන්නේ නැති කෙනෙකුට සාමාන්‍ය හොයන්න පුළුවන්. ඒ වගේ කේබල් එකකින් පුළුවන් හොයන්න. ඒ නිසා එහෙම හොයලා බලලා අනිවාර්යෙන්ම ගන්න. හරි අපි ඊළඟට යමු ස්විච් සෙට් එකට. ඇත්තටම මේ ස්විච් සෙට් එක ටිකක් වටිනවා. මොකද සාමාන්‍ය රුපියල් 20000ක් වගේ යනවා ස්විච් ජෝඩුවම දෙපැත්තේ ගන්න ගියොත් සාමාන්‍යයෙන්. ඒ හින්දා අපි අනිවාර්යෙන් ඒව වැඩ කරනවාද කියලා අනිවාර්යෙන්ම බලලා ගන්න. දෙපැත්තේ අනිවාර්යෙන් මේ දේවල් ඔක්කොම බලලා හෝන් එක වැඩ කරනවාද ඒ ස්විච් වල. මොකද පෙලක් ඒවා බොරුවට ඔහොම තිබ්බට අටවලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම ඒවා චෙක් කරලා බලලා අනිවාර්යෙන් ගන්න. මොකද ඔයාලා ගෙදර ගෙනල්ලා ඕවා වැඩ කරන්න නැති වුණොත් ඔයාට අනිවාර්යෙන් දාන්න වෙනවා. ඒ වගේ සයිඩ් මිරර් දෙක ඔරිජිනල්ද කියලා බලන්න. අනිවාර්යෙන්ම සයිඩ් මිරර් දෙක සාමාන්‍ය රුපියල් 15000 20000 වගේ අතර ගාණක් වෙනවා සයිඩ් මිරර් දෙක. අපි ඊළඟට යමු ටැංක් එකට. ඇත්තටම අපි ටැංකිය බලනකොට අනිවාර්යෙන්ම හොඳම කන්ඩිෂන් එකේ තියෙන එකක් අනිවාර්යෙන් බලලා ගන්න. මොකද ටැංක් එක තමයි ගොඩක්ම අත්‍යවශ්‍ය හොඳම කන්ඩිෂන් එකේ මේ කන්ඩිෂන් එක වගේ තියෙනවා නම් ඇත්තටම හොඳයි. ඔයා ලොකු ගාණක් දීලා බයික් එකක් ගන්නවා නම් අනිවාර්යෙන්ම මේ කන්ඩිෂන් එකේවත් ඇත්තටම ටැංකිය ඇතුළේ තියෙන්න ඕනේ. මොකද ටැංකිය හොඳ නැහැ කියන්නේ ටැංකිය ඇතුළේ මලකඩ තියෙනවා කියන්නේ අනිවාර්යෙන් ඔයාගේ කාබ් එක කොච්චර ටියුන් අප් කරත් වැඩක් නැහැ. මොකද ටැංක් එකෙන් එන මලකඩ කුඩු අනිවාර්යෙන් ඔයාගේ කාබ් එක ඇතුළට එනවා. ඒ හින්දා අනිවාර්යෙන් ටැංක් එක හොඳම කන්ඩිෂන් එකේ එකක් තියෙනවා නම් බලලා ගන්න. මොකද අනිවාර්යෙන් මේක ඔයාටම තමයි වටින්නේ. අපි යමු ඊළඟට එන්ජින් එක පැත්තට. අපි එන්ජින් එකේ හෙඩ් එක සාමාන්‍යයෙන් ගලවලාද නැද්ද කියලා බලන්නේ. සාමාන්‍යයෙන් අන්නේ ගම් ඩොට් දෙකෙන් තමයි අපි ගොඩක් වෙලාට බලන්නේ. දෙපැත්තෙම හතර පැත්තෙම තියෙනවා ඒ ගම් ඩොට් හතර. සාමාන්‍යයෙන් ඒ ගම් ඩොට් හතර තියෙනවා නම් අනිවාර්යෙන් එන්ජින් එක ගලවලා නැහැ. ඒ උඩ හෙඩ් එක උස්සලා නැහැ. ඒ හින්දා අපිට ඒකෙන් හොයාගන්න පුළුවන් හෙඩ් එක ගලවලාද නැද්ද කියන එක. ඒ වගේම ඔය එතන තියෙන සිදුරෙන් පෙලක් වෙලාට ඔයිල් එන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඒවත් බලලා චෙක් කරලා ගන්න. ඒ ඇතුල් පැත්තෙන් ඔය ඔතන මම පෙන්නන තැන එතනින් කූලන්ට් ලීක් වෙනවද කියලා බලලා අනිවාර්යෙන් ඒකත් බලලා ගන්න. ඒ නිසා ඔයාලා බයික් එකක් බලලා ඒ විදිහට ගන්න. දැන් ඔය ග්‍රීන් පැකින් එක තියෙනවා කියන්නේ ඔය බයික් එකේ මගේ ඔය තියෙන්නේ. ඔය එන්ජින් එකේ ග්‍රීන් පැකින් එක තමයි ඔය තියෙන්නේ. ඔය විදිහට ඔරිජිනල් ග්‍රීන් පැකින් එක තියෙනවා නම් ඒ පැත්තෙන් එන්ජින් එක ගලවලා නැහැ කියන එක තමයි ඒකෙනුත් අදහස් වෙන්නේ. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන්ම වර්ම් එක බලන්න. ඔය වර්ම් එකත් ඔරිජිනල් තියෙනවද කියලා බලන්න. මොකද ලෝකල් වර්ම් එක හරියට ස්පීඩ් එක පෙන්වන්නේ නැහැ. ඒ හින්දා අනිවාර්යෙන් වර්ම් එකත් අනිවාර්යෙන්ම චෙක් කරලා බලන්න ඔරිජිනල් එකද තියෙන්නේ කියලා. මොකද ඔරිජිනල් එකේ තමයි හරිම ස්පීඩ් එක පෙන්වන්නේ. ඒ වගේම වෝටර් පම්ප් එකේ ඔය මං අල්ලන තැනින් යටින් කූලන්ට් එනවද කියලා එතනත් චෙක් කරලා බලන්න. මොකද බයික් එකක් ගන්නකොට අනිවාර්යෙන් මේ දේවල් චෙක් කරලා බලලා ගන්න එපා. ඒ නිසා අනිවාර්යෙන් එතනින් කූලන්ට් එනවද කියලා බලලා ගන්න. අපි ඊළඟට බලන්න ඕන හෙඩ් එකේ රබර් එක තියෙනවානේ. ඒ රබර් එකේ යටිනුත් බලන්න, ඒ සයිඩ් එකනුත් බලන්න.
ඔයිල් ලීක් වෙලා තියෙනවද කියලා. මොකද ඔයිල් ලීක් වෙලා තියෙනවා අනිවාර්යෙන් ඒ හෙඩ් එකේ රබර් පැකින් එක අනිවාර්යෙන් දාන්න ඕනේ. ඒ වගේම ඔය මම පෙන්නන එකෙත් කූලන්ට් ලීක් වෙන්න පුළුවන්. ඒ වගේම අර මම පෙන්නන තැනත් ඔයිල් ලීක් වෙන්න පුළුවන්. ඔය මම මේ පෙන්නන තැන් වලින් බලන්න අනිවාර්යෙන් ඔයිල් ලීක් වෙනවද කියලා. මොකද ඒ වගේ ඔයිල් ලීක් වෙනවා නම් අනිවාර්යෙන් ඔයාට ඔරිජිනල් පැකින් දාලා අනිවාර්යෙන් ආයේ හදන්න වෙනවා. ඊළඟට අපි ෂොක් එක පැත්තට යමු. ඇත්තටම ෂොක් එකේ ඔය මම පෙන්න හරියෙන් ගොඩක් ඔයිල් ලීක් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒ ෂොක් එක ගිහිල්ලා තියෙන්නේ. නැත්තම් අනිවාර්යෙන් ඔයාට ෂොක් එකක් දාන්න වෙනවා. ෂොක් එකක් සාමාන්‍යයෙන් චෙක් කරන්නේ ඔයා ස්ටෑන්ඩ් එක අයින් කරලා යටට තද කරලා බලන්න එක පාට උඩ ගහනවද කියලා. එහෙම ගොඩක් උඩ ගහනවා නම් අනිවාර්යෙන්ම ෂොක් එකත් හරි නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. අපි ඊට පස්සේ අනිවාර්යෙන් ගොඩක් වෙලාවට බලන්න ඕනේ චේන් ස්පොකට් සෙට් එක. මොකද ওই චේන් ස්පොකට් සෙට් එක අනිවාර්යෙන් ඔයාලට දාන්න 25000ක් වගේ 20000ක් 25000ක් වගේ මුදලක් යනවා. ඔයාලට අලුතෙන් හැමදේම දාන්න ගියොත් ඒ ගණන් අනිවාර්යෙන්ම ඔයාලට යනවා. ඒ නිසා අනිවාර්යෙන් ඒකත් චෙක් කරලම බලලා ගන්න. මොකද ඔයා බයික් එකක් ගන්න කලින් හැමදේම ඔයා චෙක් කරලා බලලා ගන්න. මොකද ඔයාට ගත්තට පස්සේ ලොකු ගාණක් නැත්තම් වියදම් කරන්න වෙනවා. ඊළඟට ඔයා බලන්න ඔයාගේ බයික් එකේ තියෙන සයිලන්සර් එක ඔරිජිනල් සයිලන්සර් එකක්ද නැත්තම් ආෆ්ටර් මාකට් මොඩිෆයි ආපු සයිලන්සර් එකක්ද කියලා බලන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. හොඳ ඔරිජිනල් සයිලන්සර් එකක් මොකක් හරි මොඩිෆයි ආපු එකක් හරි ඔරිජිනල් එක තිබ්බත් අවුලක් නැහැ. ඒ හින්දා ඒක බලලා ඒක ඔයාගේ කැමැත්ත අනුව ඒක තීරණය කරන්න. ඊළඟට පුට් ට්‍රස්ට් එක බලන්න. මොකද ඔයා ගොඩක් වෙලාවට ගෙවිලා තියෙනවා. ඒ හින්දා ඒවත් චෙක් කරලා බලලා ගන්න. ඒ දේවල් හොඳට තියෙනවා නම් ඇත්තටම ඔයාටම තමයි ගොඩක් වටිනාකම තියෙන්නේ බයික් එකේ. ඒ හින්දා ඒ ටික ඔක්කොම බලලා ගන්න. ඒ වගේම ඊට පස්සේ අපි බලන්න ඕනේ ඇතුලේ සීට් එක ගලවලා ඇතුල් පැත්තේ කන්ඩිෂන් එක බලන්න. මොකද චැසිය පෙලක් ඒවා කපලා තියෙනවා, පාස්සලා තියෙනවා. ඒ නිසා සීට් එක රිමූව් කරලා ඔයා අනිවාර්යෙන් ওই ටික හොඳ කන්ඩිෂන් එකේ තියෙනවද කියන එක අනිවාර්යයෙන්ම බලන්න ඕනම දෙයක්. මොකද පෙලක් ඒවා චැසියට එක එක දේවල් පාස්සලා කපලා කොටලා තියෙනවා. ඒ හින්දා ඒ ටිකත් බලන්න. ඒ වගේම CDI යුනිට් එක බලන්න. CDI යුනිට් එකේ ගම් එහෙම ඇවිල්ලා තියෙනවා පෙලක් ඒ වගේ. ගම් එක එහෙම ආවයි කියලා ලොකු කේස් එකක් නැහැ. හැබැයි ගම් එක එනවා කියන්නේ ඕකේ ඇතුලේ තියෙන ගම් ටික ඉවර වෙනකම්ම ඔයාගේ බයික් එකට පෙරි ඕක යනවා කොච්චර මොනවා කරත් ඕක නවතින්නේ නැහැ. ඒ හින්දා ඕකට වතුර ටිකක් හරි ගියොත් අනිවාර්යෙන් CDI යුනිට් එක අනිවාර්යෙන් පිච්චෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් චෙක් කරලා බලලා ගන්න. ගම් එක යන්නේ නැති එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒ හින්දා ඒවා බලලා අනිවාර්යෙන් ගන්න. ඇත්තටම මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට ගොඩක් ලොකු දෙයක් මම ඔයාලට අද මේකෙන් කියලා දුන්නා. ඇත්තටම මේ විදිහට ඔයාලට බැලුවොත් සුපිරිම බයික් එකක් ඔයාලට ගෙදර අරන් එන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව පොත්පත් ටික ක්ලියර්ලි ඒ ටික බලන්න. ඒ පොත්පත් බලන්න දන්න කෙනෙක් හරි කමන්න එක්කන් ගිහිල්ලා ඒ ටික බලන්න. ඇත්තටම බයික් එක පැත්තෙන් මම ඔයාලට මේ කිව්ව දේවල් බැලුවොත් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව හොඳ බයික් එකක් ගෙදර අරන් එන්න පුළුවන්. ඒ වගේම මම මේ කිව්ව විදිහේ බයික් එකක් සාමාන්‍යයෙන් ගන්නවා නම් ලොකු ගාණක් වෙනවා. මොකද මම හොඳම කන්ඩිෂන් එකේ බයික් එකක් බලන විදිය තමයි මම ඔයාලට කිව්වේ. මොකද සාමාන්‍යයෙන් මම ඔයාලට කිව්වේ ලොකු ගාණක් වියදම් කරලා සාමාන්‍ය පෙළක ලක්ෂ 30 වියදම් කරලා ගන්න යනවා. ඒ හින්දා ඒ වගේ කෙනෙකුට වගේ මේ වගේ හොඳම කන්ඩිෂන් එකේ එකක් බලලා ඔයාලට අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඒකයි මම කිව්වේ. එහෙනම් මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් යාළුවනේ මගේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. මට පුළුවන් හැමදේම මම ඔයාලට මේ වීඩියෝ එක උත්තරන් ආවා. ඔයාලට කිසිම බයක් නැතුව ඔය ටික බැලුවොත් කිසිම අවුලක් නැතුව ඔයාලට බයික් එකක් ගන්න පුළුවන්. එන්ජින් එක ගොඩක් හොඳට බලන්න. මොකද ඔයා පොඩ්ඩක් බයික් එකක් තියෙන යාළුවෙක් ඉන්නවා නම් හොඳට තියෙන එයාගේ බයික් එකේ හොඳම තත්ත්වය තියෙනවා නම් අනිවාර්යයෙන්ම එයාගේ බයික් එක පොඩ්ඩක් බලලා පොඩ්ඩක් ස්ටාර්ට් කරලා ඒ සද්දේ පොඩ්ඩක් කනට හුරු කරගෙන යන්න. මොකද අනිවාර්යෙන්ම ඒ හුරුව අනිවාර්යෙන්ම පොඩ්ඩක් තියෙන්න ඕනේ. මොකද පොඩි දෙයක්වත් සාමාන්‍යයෙන් Tamanට පුළුවන් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම හොඳ බයික් එකක් බලන්න. මොකද ඒ හොඳ බයික් එකක හඬ කනට හුරු කරගෙන අනිවාර්යෙන්ම යන්න බලන්න. ඇත්තටම නැත්තම් අනිත් දේවල් වලින් මම මේ කියලා දෙන දේවල් හරියට බලුවොත් ඔයාලට කිසිම බයක් නැතුව හොඳ බයික් එකක් ඔයාලට ගෙදර අරන් එන්න පුළුවන්. කිසිම අවුලක් නැතුව. එහෙනම් යාළුවනේ මගේ වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ හම්බෙමු. අනිවාර්යයෙන්ම මම අනිවාර්යයෙන්ම හොඳ වීඩියෝස් අරන් එන්න ඔයාලට කිසිම බයක් නැතුව ඔයාලට බලලා බයික් එකක් ගන්න පුළුවන් විදියට. එහෙනම් තාම මම subscribe කරලා නැත්නම් මම subscribe කරන්න යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් ජය වේවා.